විශේෂයෙන් උපුටාගත් කොටසකි. මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් විනයදරයන්ද පරිසිවරුන්ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නේහු යයි ඔබට කියමි. මිනී නොමරන්න. මිනී මරණ කවරෙකු වුවද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. තමාගේ සහෝදරයා සමග කෝපවන කවරෙකු වුවද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට මෝඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත. ජඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු නිරාගින්නට ගොදුරු වනු ඇත. එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරක් ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහිවී නම් පඬුර පූජාසනයේ ඉදිරියෙහි තබා ගොස් පළමු කොට සහෝදරයා හා සමගි වී පසුව අවුත් පඬුර පුදන්න. ඔබේ විරුද්ධකාරයා සමග උසාවියට යන කල මගදීම ඉක්මනින් ඔහු හා සමගි වන්න. නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට බාර දෙන්නේය. නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියට බාර දෙන්නේය. ඔහුද ඔබ හිරගෙයි දමනු ලබන්නේය. සැබවින්ම මම ඔබට කියමි. අන්තිම සතයටම දඩය ගෙවන තෙක් ඔබ කිසිසේ එයින් පිටවී නොවන්නේය. දෙවියන් වහන්සේගේ ශ්‍රී වචනයයි. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.